දැන් තුලා ලග්නයට බලන්න මේ ග්‍රහ ගෝචරයේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ පිහිටලා තියෙන්නේ බ්‍රහස්පති ඉන්නවා 10 කටක රාශියේ. කුජ බුදත් එක්ක ඉන්නවා දෙවෙනි කොටුවේ. අපේ නඩුකාර උන්වහන්සේ කවුද සෙනසුරු ග්‍රහය ඉන්නවා 6 වෙනි කොටුවේ. දැන් මෙතන 9 වෙනි කොටුව ඊළඟට 10 වෙනි කොටුව 6 වෙනි කොටුව දෙවෙනි කොටුව. එතකොට කර්මස්ථානය, ධනස්ථානය, රෝගස්ථානය, දුෂ්ටස්ථානය කියන තැන් තමයි මේ ත්‍රිකෝණයට අහුවෙන්නේ. තුලා ලග්න අයට මෙතනදී බ්‍රහස්පති විසින් ධනස්ථානයේ දකින්න. දෙවැන්න දකින්න. දැන් මේ ගෝචර ගමනින් දැන් ඊළඟට හතරවැන්න දකින්න. හතරවැන්න කියන්නේ ගේ දොර ඉඩ කඩන් ගැන කියන තැන, යාන වාහන ගැන කියන තැන. බ්‍රහස්පති විසින් දකින්නවා. බ්‍රහස්පති උච්ච රාශියේ යන්නේ. බලවත්ව යන්නේ. ඊළඟට මෙයා දකින්නවනේ මේ වැලිකඩ හිරගෙදරක් දකින්නවනේ. හතරවැන්නක් දකින්නවා, දෙවැන්නක් දකින්නවා, වැලිකඩ හිරගෙදර කියන්නේ 6 වෙනි කොටුවක් දකින්නවා. දැන් මේ බ්‍රහස්පති 6 වෙනි කොටුව කියන්නේ සතුරු කරදර ගැන කියන තැන. ඉතින් මේ විදියට බ්‍රහස්පති විසිගේ දෘෂ්ටිය නිසා ඔය කියන තැන් එයාට වාසියක් වෙන විදිහට තුලා ලග්නයට පෙන්වනවා. දැන් මේක බලන්නකෝ මේ විදිහට මේ තාරකා පන්ති මේ පිහිටීමත් එක්ක එයාට පෙර දැනුම් දීමක් තියෙනවා. ඔබට බ්‍රහස්පති ආවේ 10 වැන්න. දැන් බ්‍රහස්පති 10 වැන්නේ ගෝචර වෙන කාලයක් තියෙනවා. අපේ කෙරුම් ගැන කියනවා, ව්‍යාපාර ගැන කියනවා, ගොවිතැන්පත් ගැන කියනවා, රැකී ආරක්ෂා ගැන කියන තැන මෙයා ගෝචර ගමනේ යනකොට එතෙන්ට අරියාදුවක්මයි වෙන්නේ කියලානේ කියන්නේ. අරියාදුවක්මයි වෙන්නේ. නෑ ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ අපේ කෙරුවාවල් අනුව, සිතුම් පැතුම් අනුව. ඒ නිසා මෙතනදී වෙන අපිට ලැබෙන සපෝට් එක තමයි තැම්පත් ධනය ගැන කියන තැන මෙයා දකින්න. සතුරු කරදර ගැන කියන තැන මෙයා දකින්න. ඉතින් ඒවා ඔබට ඔබේ වාසිය පිණිස යොදා වෙනවා. එහෙනම් බලන්න තුලා ලග්නයට කොච්චර හොඳට හිත හදාගන්න පුළුවන්ද මේ ග්‍රහ පීඨීම නිසා, ගෝචරය නිසා, ග්‍රහ මාරු ටික නිසා, ගෙවල් මාරු කරගත්තු හැටි බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදියට මේ යන අතරේ කේසර සිංහ රාජ යෝගය ඔබට යෙදෙනවා. කේතු 11 වැන්නේ. මේක ගෝචර වශයෙන් తాවකාලික ඔබට යෙදිලා තියෙනවා. එහෙනම් ඔබට ස්ථිර ආදායම් මාර්ගයක් ඇති වෙන්න. ඒ වගේම දැනුගත් අය අසුරු කරන් වාසනා ගුණය උදා කරලා තියෙනවා. හැබැයි ඒ අතරේ කියන ලස්සන වැඩක් කියනවා. හැබැයි තුලා ලග්න හිමියනේ ඔබට වියදමට බ්‍රේක් නැත කියලා කියනවා. මොකද සිකුරු මෙයා මේ විනෝදකාමියා 12 වෙනිට ඇවිල්ලා කන්‍යා රාශිය. ඉතින් මෙයා 12 වෙනිට ආව කියලා අනවශ්‍ය විනෝදාංශ වලට යන්නේ නැහැ. මෙයා වියදම් කරනවා දානමාන වලට. අසරණයට සරණ වෙන්න පරිත්‍යාග කරන්න. ඇයි යා මේ සිකුරුගේ කන්‍යා රාශිය. අර චූටි ළමයෙක්ගේ රාශියේ ඉන්නේ. ඉතින් චූටි ළමයෙක්ගේ රාශියේදී කරන්නේ ඒ වගකීම බාහිර අර ඒ වගකීම හරියට දරන නිසා තමයි අර මේ නීච කියන වචනේ දාලා තියෙන්නේ. මොකද සිකුරුගේ සෙල්ලම් විනෝදකාමී ගති නේද? රාගික හැඟීම් අඩු කරලා දරුවට ආදරය කරන්න. නැතුව තරුණයෙකුට ප්‍රේමවන්තයෙකුට නෙමෙයි ආදරය කරන්න. එයා ලස්සන දරුවට. ඒ නිසා දරුවෙකුට ආදරය කළාට මං සමහරව කියනනේ කිරිත් එරෙනවා කියලා. කුඩම්මට කිරි එරෙනවා කියලා තියෙනවා. අන්න එහෙමත් තියෙනවා. ඒ විදිහේ ක්‍රියාකාරීත්වයක් තමයි සිකුරුට වෙන්නේ. ඔක පොත්පත්වල කියන හැටි වැරදියක්. ඉතින් මෙන්න මේ නිසා මෙයා මෙතන නීච වෙනව නෙමෙයි ඔන්න ඔය තත්ත්වෙටපත් වෙනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් ඇති වෙන්නේ. හැබැයි වැඩකට ඇති දේවල් වලට වියදම් කරන්න වෙනවා. ඒ වගේම රජතුමා තුලා රාශියට ආවා. දැන් උතනත් එයා නීච වෙනවා කියලා තියෙනවා. එතකොට එතන එයා නීච වෙනව නෙමෙයි. එයාට රජකම අමතක වෙනවා. එයා අන්දමන්ද වෙනවා. මේ කාන්තාව ඉදිරියේ. කාන්තාව ළඟ යන්දමන්ද වෙනවා. ඊට පස්සේ මේක හොරෙන්නේ කරන්නෙත් ඉතින් රජවරු. ඉතින් ඒ නිසා හැබැයි අමාත්‍ය මණ්ඩලය දන්නවා. රජතුමා අන්තපුරේ අහවලාගේ අහවල් තැන ඉන්නේ කියලා. මෙන්න මේ නිසා මේ නීච කියන වචනේ අර්ථය නිර්වචනය කරගන්න. හරියට දැනගන්න. එතකොට මෙයා වගකීම් පැහැර හරින වෙලාවක් රජතුමාගේ වගකීම් පැහැර හරිනවා. රජතුමාට බොහෝ වෙලාවට බලය පාවිච්චි කරන්න බැරි වෙනවා. පවර් එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී තුලා ලග්න හිමියන්ට අනිත් අයට තියෙන කරුණාව වැඩි වෙනවා. අනිත් අයට තියෙන අනුකම්පාව වැඩි වෙනවා. අනිත් අයට එනම් උදව්පදව් කරන්න, තෑගි භෝග දෙන්න, සැදී පැහැදී ඉන්නවා. ඔන්න වෙලාව කවුරු හරි ඉන්නවනම් තුලා ලග්න හිමියන්ගෙන් උදව්පදව් ගන්න ගිහිල්ලා ඉල්ලන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැන් මොකද එයා සංවේදී වෙලා ඉන්න වෙලාව. එහෙනම් තුලා ලග්න හිමියෝ මුණ ගැහිලා තමන්ගේ අරමුණ
බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉල්ලීමක් කරන්න තියෙනවා යන්න. ඒ වගේම තමයි මේ සේනාධිපතියා ඉන්නේ කොහෙද? වෘශ්චික රාශියේ කමාන්ඩ් එකේ හවුස් එකේ. දෙවෙනි භාවයේ. එතනදී තියෙනවා අමුතු ගතියක්. කතාව ගැන කියන තැන. සේනාධිපතියා ගිල්ලා ඉන්නේ සටන් කාමියා. ඒ නිසා කැත්තට පොල්ල වගේ කතාව යෙදෙන්න පුළුවන් වෘශ්චික රාශියේ ඉන්නේ. ඉතින් කතාවෙන් පරදින්න කැමති නැහැ. ඉතින් ඒ නිසා අනිත්‍යයේ සිත් පිට නරක වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ටිකක් කතාවේදී පරිස්සම් වෙන්න. තර්කානුකූලව කතා කරන්න ගිහිල්ලා ඇයි හොඳයි නැති කරගන්නත් එපා. ඒ නිසා අවස්ථාවට අනුව කටයුතු කරන්න. ඒ වගේම මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? තුලා වෘශ්චික ධනු මකර මේ හතරවැන්න අධිපතිය. හතරවැන්න අයිතිකාරයා තමයි සෙනසුරු නරුකාරයා. මෙයා ඉන්නේ 6 වෙනි කොටුවේ වැලිකඩ හිරගෙද. ඒ නිසා මේ වෙලාවේ ඔබ ගනුදෙනු කරන්න එච්චර හොඳ වෙලාවක් නෙමෙයි. යාන වාහන ඉඩකඩම් එහෙම විකුණන්න හොඳ වෙලාවක් නෙමෙයි. මේක ටික දවසක් තියෙන්නේ. හතරවැන්න අධිපතිය 6 යන නිසා සමහර වෙලාවට ස්ථානීය වෙනස්කම් නම් ඇති වෙනවා. ගෙවල් දොරවල් හදන්න, පදිංචි වෙනස්කම් වෙන්න, විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනට විදේශගත වෙන්න. ඒ වගේ අවස්ථා උදා වෙනවා. මොකද මෙතන පොඩ්ඩක් හොල් වෙනවා, චංචල වෙනවා හතරවැන්න. ඊළඟට මේ පහෙන් කියන්නේ දරුවෝ ගැන. පහෙන් කියනවා දරුමල්ලු ගැන. මෙයා මෙතන යනවා කවුද? රාහු. මේ ඔළුව නැති රාහු මෙතන යන නිසා සමහර වෙලාවට තමන්ගේ දරුවෝ මුරණ්ඩු හිතුවක්කාර වෙන්න, අකීකරු ගති ඇති වෙන්න හේතු වෙනවා. වගේම අධ්‍යාපන ලබන වයසේ අයටත් ඒවට පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. මේ తాවකාලිකව වෙන්නේ. ටික කාලයක් එහෙම වෙන්න පුළුවන්. අපිට මේ සියල්ල අභිබවා යන්න පුළුවන් ප්‍රඥාවන්තයාට. සම්මා දිට්ඨි තියෙන අයට, තැනට සුදුසු නුවණින් කටයුතු කරන අයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදියට ඔය ඇවුතුම් පැවුතුම් ගතිගුණ අවස්ථානුකූලව යොදා ගන්න, ප්‍රඥාවෙන් කටයුතු කරන්න. තුලා ලග්න හිමියන්ට ජන්මපත්‍රයේ යන දසාව, අනුදසාව, විදසා සූක්ෂම සහ මොනවද කියලා හොඳින් පරීක්ෂා කරගෙන නිවැරදි තොරතුරු ලබාගෙන කටයුතු කරන්න. තුලා ලග්න කියන්නේ ලග්නාධිපතියා සිකුරු. සිකුරු නිතරම නිදහසට කැමති අය, සතුටෙන් සැනසීමෙන් විනෝදයෙන් ඉන්න කැමති අය. ඒ වගේම තුලා කියන්නේ තරාදියක්. තුලාව කියන්නේ තරාදියක්. උප්පත්ති වෙලාවේ අම්මට කියන්නේ නේද? අම්මේ ඔන්න තරාදියක් වගේ පුතෙක් ඉපදුනා, තරාදියක් වගේ දුවෙක් ඉපදුනා කියලා. එහෙනම් සාධාරණ චරිතයක්. තුලා ලග්න කියන්නේ සාධාරණ චරිතයක්. යුතුයකම් වගකීම් හොඳට හඳුනගෙන වැඩ කරන චරිතයක්. හැබැයි තුලාව තරාදියට එක සැරේ කරන්න බැරි වැඩක් තියෙනවා. ඒක මම නිතරම කියනවා. මොකද්ද? තරාදියට බෑ එක සැරේ රාත්තල කිරන්න. එක සැරේ රාත්තල කිරන කඩේකට වෙළඳ සැලකට මේ අපේ සේවාදායකයෝ යන්න කැමති නෑ. ලොකු සැකයක් ඇති වෙනවා. මොකද මෙයා එක පාටම රාත්තල කිරලා දුන්නා. ඒ නිසා කස්ටමර්ස්ලා යන්න කැමති නෑ. ඒ නිසා ඒගොල්ලෝ කැමති මේක හරියට අඩු වැඩි කරලා කිරන තැනකට යන්න. ඒ නිසා තව කඩේකට ගියාම මේ කඩේ මුදලාලි හරියටම රාත්තල කිරුවා. සීනි රාත්තලක් ඉල්ලුවේ. මේ රාත්තල් කාලේ ගැන මං කියන්නේ. ඒ රාත්තල තිබ්බා, හැන්දක් ගත්තා, මේක අඩු වැඩි කළා හරියට රාත්තල හැදුවා. කස්ටමර් බලාගෙන හිටියා. හරි මුදලාලි හරියට මට රාත්තල හැදුවා. මට අල රාත්තල කිරනකොටත් ඒ වගේ අඩු වැඩි කරා. ලොකු ගෙඩිය අඩු කරා, ආපහු පොඩි ගෙඩිය දැම්මා, ආපහු පොඩි ගෙඩිය දාලා එහෙම මාරු කරලා රාත්තල හැදුවා. ටිකක් වෙලා ගියා. හැබැයි හරියට රාත්තල දුන්නා. මේකෙන් මොකද්ද කිව්වේ? තුලා ලග්න හිමියනි, ඔබ කවමදාවත් ඉස්සරලාම හිතන දේ කරන්න එපා. මොකද ඒක ඔබට බොහෝ වෙලාවට අවඩක්ම වෙන්න පුළුවන්. එහෙනම් 3-4 සැරයක් 5 සැරයක් හිතලා තීන්දුවක් ගන්න. අස්සනක් ගහනකොට එක පාර අස්සම් කරන්න එපා. හොඳම යාළුවා කියලාවත් හිතලා අස්සම් කරන්න. ඊළඟට ජජ්මන්ට් එකට අපේ නීතිය නැත්තම් අපේ විනිශ්චයට සංකේතය දීලා තියෙනෙත් මේ තරාදිය දීලා තියෙන්නේ. දැන් බලන්නකෝ එකපාර නඩු තීන්දුව දෙනවද කියලා නෑනේ. නඩු තීන්දුව එකපාර දෙන්නේ නෑ. කල් දාලා හරි තීන්දුව ගන්න. අන්න ඒ වගේ හොඳ පණිවිඩයක් සබාදාම දීලා තියෙනවා තුලා ලග්නයට. ඔබ මේකත් අනුගමනය කරන්න. ඒ වගේම ඔබේ ජන්ම සටහනේ මේ දැනට ග්‍රහ ගෝචරය කොහොමද කියලා අසුපිරුතෙන් ඇති කෙනෙකුගෙන් අහගෙන කටයුතු කරන්න. නොවැම්බර් මාසයේ ඔබේ වාසනාවන්ත භාග්‍යවන්ත මාසය බවට පත් කරගන්න. Astrolife